අද අපි කතා කරන්නේ කොහොමද අයිස් හදාගන්නේ කියලා. බය වුණාද? නෑ. මේ අයිස් හදන්න කියලා දෙන්න ඔයාලට ගෙදර හදලා පාවිච්චි කරන්නවත් නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකට අයිස් හදන්නවත් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම රසායන විද්‍යා පාඩමක් බව මතක තියාගන්න. ඉතින් මේක වැදගත් වෙන්නේ උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙන ගන්න. එහෙම නැත්නම් උසස් පෙළෙන් එහාට විශ්වවිද්‍යාල මට්ටමේ රසායන විද්‍යාව ඉගෙන ගන්න සිසුන්ට පමණයි. ඒක නිසා මතක තියාගන්න මේක අධ්‍යාපනික අරමුණක් සඳහා පමණයි. සහ මෙහිදී අයිස් සෑදීම අපි කරන්නේ රසායන විද්‍යා දැනුම් භාවිතයෙන්. ඒ වගේම තමයි අපි සමහර අවස්ථාවලදී ඇතැම් උෂ්ණත්වයන් ඒ වගේ මාත්‍රා ප්‍රමාණයන් මෙහි කිසිවක් සඳහන් කරන්නේ නැහැ. අපි සම්පූර්ණයෙන්ම කරන්නේ කාබනික රසායන නැත්නම් ඕගනික් කෙමිස්ට්‍රි වලට අදාළ පාඩමක්. ඕගනික් කෙමිස්ට්‍රි වලින් අපි පරිවර්තනයක් කරලා කොහොමද මේ ක්‍රිස්ටල් මෙත් එහෙම නැත්නම් මෙතැම්ෆෙටමින් නැත්නම් අයිස් හදාගන්නේ කියලා. රයිට්. අපි බලමු කොහොමද මේක පටන් ගන්න කියලා. රයිට්. මේකදී අපිට අවශ්‍ය වෙනවා ඇසිටෝන්. ඇසිටෝන් අපි ක්ලෝරින් එක්ක යම් උෂ්ණත්වයකට මම උෂ්ණත්වය සඳහන් කරන්නේ ඇසිටෝන් ක්ලෝරින් සමග යම් උෂ්ණත්වයකට රත් කරලා අපි හදා ගන්නවා මොනොක්ලෝරෝ ඇසිටෝන් කියන ලික්විඩ් එක. මේ තමයි ඇසිටෝන් CH3C double bond or CH3. මේ ඇසිටෝන් එක අපි ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කරනවා යම් උෂ්ණත්වයක් යටතේ. නමුත් මම උෂ්ණත්වය සඳහන් කරන්නේ ඇසිටෝන් මේ ඇසිටෝන් ක්ලෝරින් සමග රත් කරාට පස්සේ හැදෙනවා මොනොක්ලෝරෝ ඇසිටෝන් කියන එක. ඒක හැදෙන්නේ මෙතන මේ ඇසිටෝන් එකේ තියෙනවා ඇල්ෆා හයිඩ්‍රජන් 6ක් තියෙනවා මෙතන. එක ඇල්ෆා හයිඩ්‍රජන් එකක් අයින් වෙලා ක්ලෝරින් එක සෙට් වෙලා හැදෙනවා මොනොක්ලෝරෝ ඇසිටෝන් එක. right. එතකොට මේ තමයි මොනොක්ලෝරෝ ඇසිටෝන් කියලා කියන්නේ. මේක ඇත්තටම ලික්විඩ් එකක්. මේක ලා කහ පාට ද්‍රාවණයක්. ඒ වගේ මේක ඊටමත් ගන්ධයක් සහිතයි. මේක ඒ ගන්ධය ආග්‍රහණය කරොත් එම වාට කඳුළු වෙනවා. ඒ තරම්ම ඊටමත් අප්‍රසන්න ගන්ධයක් තියෙන ලික්විඩ් එකක්. මේක ලයිට් yellowish ගතියක් තියෙන එකක්. ඒ වගේ මේක ආලෝකයේ වැටෙනකොට මේක ආපහු වෙන්නේ මේ අඳුරු පාටට හැරෙනවා. right. මේ මොනොක්ලෝරෝ ඇසිටෝන් එහෙම නැත්නම් ක්ලෝරෝ ඇසිටෝන් කියන එක ඖෂධ නිෂ්පාදනය සඳහා තමයි භාවිත කරන්නේ. දැන් මේ අපිට ලැබුණු මොනොක්ලෝරෝ ඇසිටෝන් එක අපි බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා කරනවා නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් මාධ්‍යයකදී. මෙයා බෙන්සීන් එක ප්‍රතික්‍රියා කරනවා නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් මාධ්‍යයකදී. මේක උත්ප්‍රේරකයක්. මේකදී මේ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් මාධ්‍යයේදී බෙන්සීන් එක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා කීටෝනයක්. මෙන්න මේ කීටෝනේ හදනවා. මේ කීටෝනට අපි කියනවා ෆීනල් ප්‍රොපනෝන් කියලා. මේ ෆීනල් ප්‍රොපනෝන් කියන කීටෝනේ හදා ගන්නවා අපි නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් මාධ්‍යයකදී බෙන්සීන් සමග ප්‍රතික්‍රියා කරලා. මේක ෆීනල් ප්‍රොපනෝන් කියන කීටෝනය. ඊට පස්සේ මේ ලැබුණු කීටෝනේ අපි මෙතිල් ඇමීන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදා ගන්නවා ඉමීනයක්. මෙතන මේ තියෙන්නේ මෙතිල් ඇමීන් එක නැත්නම් ඇමිනෝමෙතින් කියලාත් කියනවා. මේ මෙතිල් ඇමීන් එක මේ ෆීනල් ප්‍රොපනෝන් ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ඉමීනයක්. දැන් මේ අපිට ලැබුණ ඉමුවිනය හයිඩ්‍රජනීකරණය කරනවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක මේ ඉමුවිනය හයිඩ්‍රජනීකරණය කරාට පස්සේ තමයි මොකක්ද එන්නේ? මෙතැම්ෆෙටමින් එන්නේ. මේක ඊත මාධ්‍යයකදී කරන්නේ මෙතැම්ෆෙටමින් එනවා. ඔන්න දැන් අපිට මේ හයිඩ්‍රජනීකරණය ප්‍රතික්‍රියාවෙන්. right. මේ තමයි ඔය මෙතැම්ෆෙටමින් කියන උත්තේජක ඖෂධය. එහෙම නැත්නම් මේක තමයි ඔය කියන තහනම් මත්ද්‍රව්‍ය. මේක ඇත්තට මත්ද්‍රව්‍යකටත් වඩා මේකෙන් වෙන්නේ මොලේ තියෙන ඩොපමින් කියලා හෝමෝනයක්. ඒක අපි නියුරෝට්‍රාන්ස්මිටර් එකකුත් කියලා කියනවා. ඒක අපිට සතුට උපදවන හෝමෝනයක්. මේ ඩොපමින් වලින් කරන්නේ අපේ ඇඟට සතුට දෙන එක. ආතල් එකක් දෙන එක. එහෙම නැත්නම් අපිට මාර විදිහේ කවදාවත් දැනුනේ නැති ප්‍රීතියක්. හරි මාර කොන්ෆිඩන්ස් එකක් හදනවා මේ ඩොපමින් කියන හෝමෝනෙන්. ඉතින් ඕක තමයි වෙන්නේ සාමාන්‍යයෙන් අපි මොන හරි සතුට හිතන දෙයකදී සතුට වෙන අවස්ථාවකදී මොන හරි සතුට හිතන කෑමක් මොන හරි දෙයක් ලැබුණාට පස්සේ අපි මේ ඩොපමින් කියන හෝමෝනේ මේ නියුරෝට්‍රාන්ස්මිටර් වලින් යවනවා. ඉතින් එතකොට වෙන්නේ අපිට සතුට ඇති වෙනවා. ඉතින් මේ අයිස් ගත්තාම නැත්නම් මේ මෙතැම්ෆෙටමින් එහෙම නැත්නම් මේ ක්‍රිස්ටල් මෙත් කියන එක ගත්තට පස්සේ මොකද වෙන්නේ? අර මොලේ තියෙන ඩොපමින් ශ්‍රාවය කිරීම ඉතාමත් වේගවත් කරනවා. ඒක සාමාන්‍යයෙන් 10 ගුණයකින් විතර වැඩි කරනවා. හෝගාල් ඩොපමින් නිපදවනකොට මොකද වෙන්නේ? අපිට මාරම කවදාවත් දැනුනේ නැති පට්ට ආතල් එකක් දැනෙනවා. එතකොට මේ ඉතාමත් අධික ප්‍රීතියක් නිදා ගන්න ඕනේ නැහැ, කන්න ඕනේ නැහැ, මාර හැපි එකේ ෆුල් ආතල් එකේ ඉන්න පුළුවන්. ඔක දැන් නැවතුනම මොකද වෙන්නේ? අපේ ඇඟ ඉල්ලනවා ආයෙත් අර සතුට. මොකද අපි මොන හරි දෙයක් සතුටු හිතන දෙයක් කරාට පස්සේ අපි ආයෙත් ආසයිනෙක් කරන්න. දැන් මොකද කරන්නේ? අපේ ඇඟෙන්ම ඉල්ලනවා ආයෙත් ඒ සතුට දෙන්න කියලා. හැබැයි ඒ සතුට දෙන්න තරම් ප්‍රමාණයක් ඩොපමින් අපේ ශරීරයෙන් නිපදවන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් මොකද කරන්නේ? අර සාමාන්‍ය
සාමාන්‍ය නිපදවන ඩොපමින් ප්‍රමාණය අඩු නිසා අපි මොකද කරන්නේ? ආයෙත් මේ අයිස් අරගෙන එළියෙන් අරගෙන ආයෙත් ඩොපමින් ශ්‍රාවය කරගන්නවා. ඇත්තටම වෙන්නේ මේ මත් වෙන්න මේක ගන්නව නෙමෙයි. අපි කරන්නේ මේ සතුටු ඇති කරගන්න තමයි මේ ඩොපමින් ශ්‍රාවය කරගන්න තමයි අපි මේ අයිස් කියන එක ගන්න. දැන් ආයෙත් අයිස් ගත්තාම මොකද වෙන්නේ? ආයෙ ෆුල් ආතල් එකේ ෆුල් ජොලියේ ඉන්නවලා හෙන්න හයි එකක් එනවා ඇඟට. දැන් මෙහෙම කාලයක් තිස්සේ කරනකොට මොකද වෙන්නේ? අපේ ඇඟේ සාමාන්‍ය විදිහට සාමාන්‍ය ඩොපමින් ශ්‍රාවය වීම නැති වෙනවා. අයිස් නැති හින්දා අපේ ඇඟට මොකද වෙන්නේ? සතුටක් නැහැ, අලසකම. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ඩොපමින් අධිකව ශ්‍රාවය කරන උත්තේජනය කරන හින්දා මේ අයිස් වලින් අර සෙල්ස් මොකද වෙන්නේ? ඒවා ඩැමේජ් වෙනවා, ඒවා මහන්සි වෙනවා. එතකොට ඩොපමින් ශ්‍රාවය නතර වෙනවා. ඔන්න මොකද වෙන්නේ? අර මනුස්සයා සම්පූර්ණයෙන්ම වැටෙනවා. mentally physically දෙකම down වෙනවා. ඕකයි වෙන්නේ මේ අයිස් කියන එකට ඇබ්බැහි වුණොත් අයිස් කියන මේ උත්තේජකයේ මේ ඖෂධය ගත්තොත්. ඉතින් ඔන්න ඕකයි අයිස් හදන ක්‍රමය. මේකෙදි මම මේ උෂ්ණත්ව වර්ග සහ මේ අදාළ ප්‍රමාණය මොනවත්ම කියලා නැහැ. මේක සම්පූර්ණයෙන්ම කාබනික රසායනික පාඩමක්. ඉතින් මම හිතනවා යම් අදහසක් ගන්න පුළුවන් ඇති රසායන විද්‍යාව හදාන ළමයිට කොහොමද මේ ඕගනික් පරිවර්තනය කොහොමද උනේ කියලා. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් පළවෙනි කමෙන්ට් කරන්න. අපි මේක ගැන තවදුරටත් කතා කරමු. Then thank you for watching my video. See you next time.